ආදරේ නැති මිනිහා තමයි මේවා විසි කරන්නේ. කටට ආදරයක් නැති මිනිස්සු. வெளியே இருந்து பொதுமக்கள் ரோட்டில் குப்பைகளை வீசுகிற ஒரு பழக்கம் ஒன்று ஏற்படுத்தி கொண்டு வந்தது. ප්ලාස්ටික් බෝතල් වීදුරු කටු සොපින් කෑලි කාඩ්බෝඩ් කෑලි අනම් මනම් පාරවල් තොරවල යන්න බෑ ගඳයි. வயலுக்கு கொண்டே குப்பையை போடுவாங்க. போடைக்கு அதுக்குள்ள சொப்பின் போகும், பொலித்தீன் போகும், எல்லாமே போகுது அதுக்குள்ள. அப்போ அந்த டைமில் வயலை உழுது நாங்கள் பயிர் போடைக்குள்ள அந்த நிலம் வந்து பழுதாகுது. දැන් අපි අද හොඳටම සුද්ධ කරනවා. ආයේ බලනකොට පහුවෙන්දත් ආයේ රැල්ලට ගහලා ආයේ විදියටම මුහුද විනාශ වෙලාමත් තියෙනවා. ඉතින් අපි විසින්මනේ කුණු දාලා තියෙන්නේ කියලා දුක හිතෙනවා. දුක හිතනවනේ ඉතින් අපි කොච්චර හැදුවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලාත් හිතෙනවා. ලංකාවේ පහුගිය අවුරුදු 70ම තුල කසල කළමනාකරණය වෙනුවෙන් තිබුණේ සර්විස් මොඩල් එකක්. ජනතාවට සේවාවක් හැටියට ඒගොල්ලන්ගේ කසල ටික අරගෙන ගිහිල්ලා කොහේ හරි දාන එක තමයි සිද්ධ වුනේ. සර්විස් මොඩල් එක තියෙන තාක්කල් මිනිස්සුන්ගේ ඇටිටියුඩ් වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ දවසකට කසල මෙට්‍රික් ටොන් 10460ක් ජෙනරේට් වෙනවා. 6800ක් පරිසරයට යනවා. යනවා පිල්ලා ව්‍යාපෘතිය සැලසුම් කරා මේකට බිස්නස් මාදිලියක් අඳුන්වලා දෙන්න. நான் ரவி ஃபின்லா திட்டத்தில் ஒரு கலெக்டராக இருக்கிறேன். இப்போ பொருட்களை கலெக்ட் பண்ண போகிறதுக்கு விழிக்கிறேன் வண்டியில். நீங்களும் வாங்கலாம் போய் பார்த்துட்டு வரலாம். විශේෂයෙන්ම අපි මේ ව්‍යාපෘතිය පයිලට් ස්කේල් එකෙන් පටන් ගත්ත වත්තල ජයල සහ චාවා කච්චේරේ. අපි එතකොට කසල කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒවල වටිනාකමක් තියෙනවායි කියලා අපිට කියලා දුන්නේ පින්ලයිකේ. දැන් බලන්න මේකෙන් ගන්න ප්‍රයෝජනේ. මම මගේ ඇත් දෙකට දැකලා තියෙනවා. නූලක් වෙනවා මැෂින් එකෙන්. පෙට්‍රෝල් එකක් කියන්නේ නූලක් වෙනවා. මේ ප්ලාස්ටික් මූඩියෙන් බොට්ටම් කපනවා. කාඩ්බෝඩ් ආයි ප්‍රයෝජනෙට ගන්නවා. ටෙස්ට් බෝතල් ගන්නවා. ඒක ඔක්කොම ලංකාවේ පිච්චුවනේ. පිච්චුවයි ඇලවල වල දැම්මා. ඒවා වැළලුවොත් මොකද වෙන්නේ? දිරන්නේ නැහැ. මේක නිසා මේක ලොකු මේ රටට ලොකු සේවයක්. இந்த மூடியெல்லாம் ஒவ்வொரு விலை இருக்குது. இப்போ மூடிக்கு ஒரு விலை, மற்ற கதிரைக்கு ஒரு விலை, பிளாஸ்டிக்லேயே எத்தனையோ ஐட்டம் இருக்குது. அப்போ அதெல்லாம் அவங்களுக்கு தெரியாது. வேர்ல்ட் விஷனுக்கு போய் இந்த இதுகளுக்கு லெக்சர் பண்ணி அதில் அவை சொல்லி தான் தெரியாது. அப்போ எல்லாத்தையுமே பிளாஸ்டிக் எடுப்போம், பிளாஸ்டிக் கொடுப்போம். ප්ලාස්ටික් මොනවද, පොලිතින් මොනවද, ABS මොනවද, මේ ඔක්කොම දැන. මේ ඔක්කොම අපි දැනගෙන ඉන්නේ වර්ල්ඩ් විෂන් නිසා. முதல்ல நான் சொல்லிக்கல ஒருத்தரும் ஏற்றுக்கொள்ளல. ஒரு ஆள் 2 பேரை நான் செய்ய வச்சதால அவைய பார்த்துட்டு இவ கொண்டு வந்துட்டு அந்த காசை அவ வாங்கிக்கல. அவைக்கு ஒரு ஆசை வருது. ඒ අනුව අපිට පොඩි ආම්පන්න ටික, ඒකට හට් ටිකක් මේවා ලබා දීලා තියෙනවා. ඒවා යූස් කරගෙන අපි ජනතාව අතර ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ගෙවල් වලට බෑග් දීලා මම ගෙවල් 200ක් 300ක් වගේ කරනවා. හෑන්ඩල් ගෑවුවා මටින් වේදම් කළා. ගියක් නෑර ගියා මහත්. පළවෙනි අධීරයේ පිල්ලා MRF එහෙම නැත්නම් සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථාන 3ක් අපි ආරම්භ කළා. பேல் பண்ணி ப்ரெஸ்ஸப் பண்ணி பேக் பண்ணி நாங்கள் என் ப்ராடக்ட் செய்கிற கம்பெனிகளுக்கு அனுப்புகிறோம். அவையில் அதை என் ப்ராடக்டை செய்து திருப்பி கம்யூனிட்டிக்கு அந்த ரீசைக்கிள் பண்ணப்பட்ட பிளாஸ்டிக்காக இருக்கட்டும், தண்ணி போத்தலாக இருக்கட்டும், வேறு விதத்தில் வேறு வடிவங்களை மாற்றி ரீசைக்கிள் பண்ணி திருப்பி கம்யூனிட்டிக்கு வருது. இது இப்போ இந்த விடயங்கள் சனத்துக்கு தெரிஞ்சதால் சனம் என்ன செய்யுதுன்னா உண்மையில் குப்பைகளை கொண்டு வந்து காசாக்குற மிதத்தை செய்யும். මේ අයට තිරසාර භාවයක් හදලා දෙන්න, සස්ටේනබිලිටි එකක් හදලා දෙන්න දෙවනි අධීරයේ අපි මේ කටයුත්ත ඉස්සරහට කරගෙන යනවා. රිසෝස් කලෙක්ටර් ඉන්න ස්ථානයේ අපි ඉස්සෙල්ලා කලෙක්ටර් සෙන්ටර් එක වෙච්ච එක අපි කන්වර්ට් කරා රිසෝස් බැංක් කියලා. සම්පත් බැංකුව කියලා. 3 type of සම්පත් බැංක් අපි ඩිසයින් කරලා තියෙනවා මේකෙදි. පළවෙනි එක තමයි ප්‍රයිවට් රිසෝස් බැංක්, එහෙම නැත්නම් පෞද්ගලික සම්පත් බැංක්. අපේ ඉන්න රිසෝස් කලෙක්ටර්ගේ නිවස අපි බැංක් එකක් හදනවා. එයාට තියෙන ටාගට් එක තමයි අඩුම ගානේ නිවසියන් 500ක්
මේකේ රෙජිස්ටර් කරගත්තොත් එයාට අඩුම රුපියල් 60000ක මාසික ආදායමකට යන්න පුළුවන්. පළාත් පාලන ආයතනයත් එක්ක කතා කරලා රජයට අයිති ඉඩමක මේ රිසෝස් බැංක් එක එස්ටැබ්ලිෂ් කරලා අපේ ඉන්න රිසෝස් කලෙක්ටර් කෙනෙකුට බදු ගිවිසුමක් යටතේ දීලා ඒවට අපි කියනවා පබ්ලික් රිසෝස් බැංක්. இந்த வளவங்கியங்களுக்கு தரப்பட்ட பிறகு எங்களோட ஆஃபீஸில் வேலை செய்கிற ஸ்டாஃபே நிறைய பேர் இதை விரும்பினோம். அந்த அடிப்படையில் நாங்களும் அது அவைகளோட இணைஞ்சு இப்போ ஒரு கண்டெய்னரை தொடங்கி அது சனத்திட்டே இருந்து என்னென்னாலும் சரி அதை நாங்கள் சேகரித்து இது எறிய வேண்டாம், அது நாங்கள் ரிசைக்கிள் பண்ணுறோம், இல்லாட்டி திருப்பி ஏதாவது ஒரு இதுன்றோம் என்ற அளவில் அவ்வளோத்தையும் நாங்கள் எடுத்ததை செயல்படுத்தி கொண்டு வரோம். අනිත් රිසෝස් බැංක් එක තමයි ස්කූල් රිසෝස් බැංක්. මේක අපි සෙපරේට්ලි පාසල් ළමුන්ගේ චක්‍රාත්මක වෙනසක් හදන්න ඕනි නිසා පාසල් 28ක සම්පත් රිසෝස් බැංක් ස්කූල් රිසෝස් බැංක් පටන් ප්ලාස්ටික් මේකයි මේ බෑග් එකට දාන්න මේක අනිත් බෑග් එකට දාන්න කියලා දුන්නාම ඒගොල්ලෝ හරි උනන්දුවෙන් කරනවා. ගෙදර තියෙන දේවලුත් ඒගොල්ලෝ වෙන් කරගෙන තමයි එතකොට එතෙන්ට ගේන්නේ. ඒගොල්ලන්ට අර කාඩ් එකක් තියෙනවනේ. එතකොට ඒ කාඩ් එකේ එක්ක තරු හරි මොන හරි දාලා දීපුවම මේගොල්ලෝ ඒකට හරි කැමතියි. ගොඩක් දුරට ගොන්සාල්විස් එකේ මම සතියෙන් සතියටත් බඩු අරන් තියෙනවා. கிராமத்தில் இந்த பிரச்சனை இருக்கிறதுனால இதை வந்து நர்சரி குழந்தைகளுக்கு ஏதாவது ஒரு பெனிஃபிட்டை வந்து செஞ்சு கொடுப்பேன் என்று தான் எனக்கு ஐடியா தோணி நான் போனேன். நர்சரி குழந்தைகளுக்கு பேங்க் புக் கொண்டு ஓப்பன் பண்ணினேன். இதில் கார்டில் வர இந்த காசை நாங்கள் இந்த புக்கில் போட்டு அந்த குழந்தைகளுக்கு கொடுக்குறோம். මෙතනට වේස් ගේන සියලු දෙනා තමන් හිතලා තමන් පරිසරයට රකින්න ඕනේ කියලා තමන්ගේ බිහේවියර් එක චේන්ජ් කරගත්ත පිරිසක් තමයි මෙතනට වේස්ට් අරන් කිලෝ 25යි. අපිට මේක උගන්වන්න ඕනේ වුණා. ඒ උගන්වන්න ඕන නිසා අපි මේකට නිර්මාණය කරා ජාතික වෘත්තීය නිපුණතා NVQ level 4 සහතිකයක්. අපි ඒකට කියනවා recycle industry assistant. NVQ போய் சேர்ந்தவன தான் அதில் சாதிக்க ரொம்ப நல்லா சொல்லியிருந்தாங்க. எலக்ட்ரிக் கம்ப்யூட்டர் அது இதுங்க படித்து கொடுக்க வருவாங்க, கணக்கு சொல்லி கொடுக்க வருவாங்க. ஸ்கூல் போகிற மாதிரி தான் இருக்குது. ஏபிஎஸ் கம்பெனி, பாலித்தீன் ஃபேக்டரி, கிளாஸ் ஃபேக்டரி, பேப்பர் ஃபேக்டரி, இந்த மாதிரி நிறைய இடங்களுக்கு போனோம். ரிசோர்ஸ் பேங்க் போனோம். අපේ ආරක්ෂාව අපි බඩු ගන්න තැන්වල ආරක්ෂාව. එතකොට අපි බඩු ගන්නේ කොහොමද? බඩු විකුණන්නේ කොහොමද? අපි ඒක දෙන්නේ කාටද? එතකොට අපි වැඩි මිලක් ගන්න ඒක මොකද්ද කරන්නේ? ඒ වගේ හැමදේම ගැන පරිසරය ගැන හැමදේම එතනින් කියලා දෙනවා. අපි පළවෙනි වතාවට ඒගොල්ලන්ට ග්‍රීන් පෝස් අයිඩෙන්ටිටි එකක් දෙනවා රජේ. අදටත් බස්නාහිර පළාතේ වේස්ට් මැනේජ්මන්ට් ඔතොරිටි එකෙන් නිකුත් කරනවා මේගොල්ලන්ට නිල හැඳුනුම්පතක් as a resource collector කෙනෙක් කියලා. චාවා කච්චේරි MRF එකෙන් ගිය අවුරුද්දේ කිලෝ 2,40,000ක් අපි පොලිතීන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට යවලා තියෙනවා. එකෙන් එක ගිනි තිබ්බනම් මේක ගිහිල්ලා ගොඩ කරා නම් දේශගුණය වෙනස් වෙන්න අපේ ක්ලයිමේට් චේන්ජ් එකට විශාල බලපෑමක් කරනවා. අපි මේක නැවත සම්පතක් හැටියට පාවිච්චි කිරීම තුළ අපි කාබන් ෆුට්ප්‍රින්ට් එකට විශාල දායකත්වයක් මේ ව්‍යාපෘතිය හරහා දීලා තියෙනවා. මේ වගේ ගෙවල් කීයකද? ගෙවල් 19ක් තියෙනවා මේ වත්තේ. 19ටම වතුර දානවා. දැන් මහත්තයා දාන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඇලවල් වලින් මේවා එන්නේ නැහැ. ප්ලාස්ටික් අනම්මනම් අපරවුව එන්නේ නැහැ. තුනුනේ මේවා සම්පත් කියන එකක් ඕක. මට මේ පුදුම ආදායමක් මේකෙන් දැන් දරන්න පුළුවන්. කියන්නේ අර ට්‍රේනින් වලට ගිහිල්ලා ඒ දේ නිසා තමයි අද මම මේ තත්ත්වෙ ඉන්නේ. මම යටතේ දෙන්නෙක් වැඩ කරා. මහත්තයාගේ වඩු වැඩ කරන එක නවත්තලා මහත්තයාත් දැන් කරන්නේ මේක. එතකොට මම ගෙදර වැඩත් කරගෙන මේ කැම්බීම ඔක්කොමත් කරගෙන ලෝරියේ ෆිනෑන්ස් එකත් ගෙවාගෙන ඉතින් මේක කරගෙන යනවා ඉස්සරහට. ඇත්තටම සතුටුයි. ඩෙන්ගු අඩු වෙලා තියෙනවා. කුණු ප්‍රශ්නේ නැති වෙලා තියෙනවා. සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ජනතාව දැනුවත් වෙලා තියෙනවා. ඒකයි මට කියන්න ඕන. ආදායමකුත් ලැබුණා. හැම කෙනාම ආදායමක් ලැබුණා. එතකොට අපි ඇත්තටම ආර්ථික වශයෙන් වැටිලා හිටියේ. දැන් පිල්ල එකට වැටුණාට පස්සේ ඉතින් ඇත්තටම ගෙදර අපිට කීයක් හරි තියෙනවා. දැන් මම ටාගට් කරගෙන ඉන්නේ එතන කඩයක් දාගන්න. පාරයිනේ මෙතන. එතකොට තවත් බිස්නස් එක වැඩි කරගන්න පුළුවන් නේ.
முன்னுக்கு நானும் பார்க்குறேன் எனக்கு ஒரு மெஷின் ஒன்று எடுத்து ஆளுங்களை கொஞ்சம் போட்டு எனக்கு ஒரு ஆசை தரட்டு ඒ වගේ මම දියුණු වෙලා තියෙනවා වර්ල්ඩ් නායතනයේ එක පැත්තකින් ආර්ථික වශයෙන් නිදහස පිළිගැනීම එතකොට සහතික අවසාන වශයෙන් මේ ව්‍යාපාරික මාදිලිය කොහොමද රජයට සනාථ කරන්නේ? තවදුරටත් ඔයගොල්ලෝ සර්විස් මොඩල් එකෙන් විතරක් මේ කසල ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔයගොල්ලෝ සර්විස් මොඩල් එකට අමතරව සේවා මොඩල් එකට අමතරව පැරලලි මේ බිස්නස් මොඩල් එකක් දියුණු කරන්න. අනාගතයේ ඉතින් බලාපොරොත්තු වෙන්නේ ලස්සන රටක් කුණු නැති රටක් වෙන්න තමයි. තාම ඉතින් දිස්ත්‍රික්ක තුනද කොයිද කරන්නේ මේක? මම දැනුවත් අනිත් දිස්ත්‍රික්ක වලට ගියොත් සාර්ථකයි ගමන.